ඩිජිටල් ඩොක්ටර් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මගේ මේ අලුත්ම YouTube channel එක මගේ මීට අමතරව YouTube channel දෙකක් තියෙනවා. ඒ දෙකේම මම කරන්නේ animation videos විතරයි. ඉතින් මම හිතුවා 2025ට කොහොමද අලුතෙන්ම YouTube channel එකක් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ට මේ YouTube channel එකක් හදන්නේ කොහොමද කියන එක කියලා දෙන්න. ඉතින් එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ හරි එහෙම නැත්නම් ඔයාලගේ ලැප්ටොප් එකේ හරි YouTube channel එකක් ක්‍රියේට් කරන්න බලාපොරොත්තු වෙනවා වගේ ෆෝන් එකෙන් හරි වෙන්න පුළුවන්. ඉතින් මම කියලා දෙන්නම් ෆෝන් එකෙන් හදනවා නම් එතනත් අපේ කොහොමද වෙනස් වෙන්න ඕනේ කියන එක. ඉතින් ඔයාලගේ ලැප්ටොප් එකේ හරි එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකේ හෝ නැත්නම් ෆෝන් එකේ හරි ඔයාලා සර්ච් කරන්න මේ Google Chrome එක. ඔයාලා කරන්න ඕනේ ඉස්සෙල්ලම අලුතෙන් Gmail account එකක් හදාගන්න ඕනේ. Gmail account එකක් තියෙන කෙනෙක්ට නම් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි create new Gmail කියලා ගියාම එතන එනවා ඔයාලගේ log වෙලා තියෙන Gmail එකට. හැබැයි Gmail account එකක් නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම account එකක් හදන්න සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ account එකක් හදන්න ඕනේ. අපි බලමු කොහොමද account එකක් හදන්නේ කියලා. මම මෙතනින් මට හිතෙන නමක් මම දෙනවා. එතකොට අපිට මෙතන තියෙන last name එක දාන්න. මම ඒකත් මේ විදිහට දීලා මෙතන next button එක තියෙනවා. next button එක click කරලා මෙතන ඔයාට ඔයාලගේ birthday එක දෙන්න ඕනේ. මාසය දෙන්න ඕනේ, date එක දෙන්න ඕනේ. ඒ වගේම අවුරුද්ද දෙන්න ඕන. ඔයාලගේ birthday එකට අනුව ඒක දාන්න පුළුවන්. ඒකට මෙතන gender එක තියෙනවා male female. ඊට පස්සේ ඔයාලට මෙතන එනවා ඔයාලට ඒක මෙන්න මේ විදිහට ඔයාලා කැමති නම් මේ email එක use කරන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් ඔයාලට කැමති විදිහට create your own Gmail address කියලා තියෙනවා. එහෙමත් පුළුවන්. මම මෙතන නිකම්ම මේ ඔයාලට පෙන්වන්න හදපු නිසා මම මේක ටික් කරලා next යනවා. එතකොට අපිට හොඳ strong password එකක් දාගන්නත් ඕන. මම ඉතින් ඒකට මේ වගේ password එකක් දැම්මා. මේ වගේ password එකක් දාලා ඒක ආයෙ හරියට check කරලා බලන්න කොහොමද spellings එහෙම වැරදි තියෙනවද කියලා. ඊට පස්සේ ඔයාලට මෙතන phone number එකක් දෙන්න ඕනේ. phone number එකක් දෙන්න. ඔයාලගේ දැනට පාවිච්චි කරන phone number එකක් දෙන්න. එතකොට ඔයාලට ඒක ලේසි. හොඳයි. දැන් මම මගේ Gmail account එක හදාගෙන තියෙන්නේ. එතකොට ඔයාලට ආයේ Google search කරාම මෙන්න මේ විදියට ඔයාලා හදාගනිපු Gmail address එකේ මේ වගේ ඔයාලගේ name එකේ තියෙන පළවෙනි අකුර ඒ වගේ මේ එකක් දකින්න පුළුවන්. ඔයාලා Google එකේ search කරන්න youtube.com කියලා. එතකොට ඔයාලට මේ වගේ තමයි එන්නේ. දැන් ඔයාලා YouTube එකට log වෙලා තියෙන අලුත් Gmail account එකකින්. එතකොට ඔයාලා හදපු Gmail account එකේ ඔයාලගේ name එකේ පළවෙනි අකුර තමයි මෙතන මේ වැටලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා අපිට channel එකක් create කරගන්නව නම් මෙන්න මේ දේ තමයි කරන්න ඕන. අපි මෙන්න මෙතන මේ පේන අකුර අපි click කරගන්නවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා create channel කියලා. create channel කියලා අපි ඒක click කරගන්නවා. එතකොට ඔයාට පුළුවන් ඔයාලා කැමති channel name එකක් මෙතනට දාන්න. දැන් මෙතන මගේ ඇවිල්ලා තියෙන්නේ මම මේ මගේ Gmail account එක හදපු name එක. හැබැයි අපිට ඒ name එක use කරන්න නැහැනේ. අපිට අලුතෙන්ම channel එකක් create කරනවා නම් අපේ අලුත් channel එකක name එකක් හොඳට හොයලා ඕනේ ඒකත් කරන්න. මොකද ඒක බොහොම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. විශේෂයෙන්ම කියන්න ඕන අපි Gmail account එක හැදුවා YouTube channel එකක් හදනවා නම් අනිවාර්යෙන්ම ඔයාලා name එකක් දානකොට බොහොම පරිස්සමෙන් name එක දාන්න. මොකද ඔයා use කරන්න ඉන්න name එක වෙන කෙනෙක් use කරලා තිබුණොත් ඔයාගේ videos ඔයාගේ channel එක reach වෙන්නේ නැහැ. මොකද ඔයාට කලින් හදපු කෙනාගේ channel එක තමයි reach වෙලා යන්නේ. ඒක නිසා ඔයාලගේ හිතේ කැමැත්තෙන් ඉන්න නමක් තියෙන වෙන්න පුළුවන්. එහෙම තියෙනවා නම් ඔයාලා ඊට කලින් YouTube එකේ ගිහලා search කරලා බලන්න. ඔයාලා දාන්නේ ඊතන්ගෙන නම type කරලා search කරන්න. එහෙම search කරද්දි ඒ වගේ නම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම එනවා අපිට පෙන්නනවා මේ වගේ තව නම් තියෙනවා කියලා. එහෙම වුණොත් ඔයාලා අනිවාර්යයෙන් මේක වෙනස් කරන්න. ඒක කළා තමයි අනිවාර්යයෙන්ම කවුරුත් පාවිච්චි කරපො නැති unique name එකක් පාවිච්චි කරන්න ඕන. ඒකත් එක ටිප් එකක් තමයි ඔයාලා YouTube channel එකක් හදනවා නම් ගොඩක් අය දන්නේ නැහනේ. අර ඉස්සර වගේ අර දැන් අපි හිතමුකෝ travel කරන්න ගත්ත කියලා. එතකොට travel with wife අපි ගමුකෝ. travel with wife ගත්තා. ඊට පස්සේ travel with husband ගියා. ඒ වගේ අර travel with friends අරම්මනම් ඒ වගේ ගොඩාක් දේවල් අර travel කියන කෑල්ල දාගෙන ආවනේ. ඒ වගේ නැතුව මම කියන්නේ ඔයාලගේම යුනික් දෙයක් හදන්න කියලා. මොකද ඒක එතකොට ඒක තමයි ඉස්සරහට යන්නේ. හොඳයි. එහෙනම් ඉතින් ඒ ගැන තව කතා කරන්න ඕනේ නැහැ. මම දැන් පෙන්නනවා. ඒ වගේම තමයි ඔයාලට මම තව දෙයක් කියලා දෙන්න යන්නේ. ඔයාලා YouTube name එකක් දානවා නම් පොඩ්ඩක් search කරලා බලන්න. ඔයාලා මේ වෙනකොට හැමෝම වගේ දන්නවා මම හිතන්නේ. ගිහිල්ලා search කරන්න. chat GPT කියලා search කරලා මේ විදිහට ආවම මේ පළවෙනියෙන්ම පෙන්නන එක ඔයාලා click කරලා ඊට පස්සේ ඔයාලට මෙතනින් ආයේ යන්න පුළුවන්. මේ මම කරන විදිහටම කරන්න. එතකොට ඔයාලට පුළුවන් මෙතන දෙන්න ඔයා එතකොට දාන්න ඕන ඔයා මොනව සම්බන්ධයෙන්ද මේ channel එක කරන්නේ. අපි හිතමු cooking කියලා.
දැන් අපි දැම්මා name for my new cooking channel කියලා. එතකොට දැන් මෙයාගෙන් මෙතන ප්‍රධාන දේ කියන්න ඕනේ ඔයාලා chat GPT එකට මොනවා හරි දෙයක් ලියනවා නම් ටයිප් කරනවා නම් ඒකේ ස්පෙලිංග්ස් මිස්ටේක් වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ඔටෝමැටිකලි යාළගෙන් ඒක කරෙක්ට් වෙලා එනවා. ඒක නිසා ස්පෙලිංග්ස් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලගේ අදහස ටයිප් කරලා දෙන්න විතරයි ඕනේ. එතකොට දැන් මෙයා මම නිකන් ගත්තේ cooking channel එකක් කියලානේ. එතකොට මෙයා මේ විදිහට names ටිකක් එවලා තියෙනවා. මේ names 10ක් එවලා තියෙනවා. අපි නිකන් මේ වගේ එක name එකක් අරගෙන ගිහිල්ලා copy කරගෙන බලමු YouTube එකේ search කරලා මේ name එක තියෙනවද කියලා. අපි මෙතන search කරලා බලමු paste කරලා. එතකොට මේ වගේ name තව තියෙනවා නම් මේ වගේ නම් වලින් YouTube channel තියෙනවා නම් අපිට ඒක පෙන්නනවා. මේ වගේ name එකක් පෙන්නන්නේ නැහැ. වෙන අදාළ නැති වීඩියෝස් තමයි මේකේ තියෙන්නේ. ඒටත් හත්පසීම වෙනස් ඒවා. ඉතින් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව මේ name එක use කරන්නත් පුළුවන්. හරි අපිට chat GTP එකේ මෙන්න මේ වගේ නම් 10ක් අපිට select කරලා ඉවරලා තියෙනවා. ඉතින් මම මෙන්න මේ උඩින්ම තියෙන name එක අරගෙන බලනවා කොහොමද අපිට ඒක ගන්න පුළුවන්ද කියලා. ඒක අපි search කරලා බලමු. අපේ YouTube channel එකට ගිහිල්ලා අපේ YouTube එකට ගිහිල්ලා අපි මේක search කරලා බලමු මේ වගේ තව channel තියෙනවද කියලා. මේ වගේ channel තියෙනවා. මේ වගේ channel දෙකක්ම මෙතන පෙන්නනවා. ඉතින් ඒක නිසා අපිට මේ name එක ගන්න බෑ. හැබැයි මම මේ වෙලාවේ ඔයාලට මේක පෙන්නන නිසා හදන්න විතරක් පෙන්නන නිසා මේක විතර ගැටලුවක් වෙන්නේ නැහැ. මම මේක හදනවා. මෙන්න මේ විදිහට තමයි channel එකක් තියෙනවද කියලා search කරගන්නේ. ඔයාලා අනිවාර්යයෙන් මේක search කරගන්න. search කරලා තමයි ඔයාලගේ channel එක අනිවාර්යයෙන්ම create කරගන්න ඕනේ. එතකොට අපිට මේකට එනවා handle එකක්. space තියන්න බෑ. මේ space ටික අපි අයින් කරගෙන ඊට පස්සේ handle එකත් අපිට මෙතන okay වෙනවා. මේ green color මෙතන අපිට මේ right එකක් තියෙන එතන. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ මෙන්න මෙතන පේනවා ඇති create channel කියන එක. එතන click කරන්න. වගේ පොඩි වෙලාවක් ඇතුළත ඔන්න අපේ channel එකට දැන් අපි name එක දාගෙනත් ඉවරයි. ඔන්න හරි. දැන් මේ තියෙන්නේ අපේ channel name එක. ඊළඟට මේ දැන් ඔයාලට පේනවා ඇති අතන අපේ Gmail එකෙන් අපි log වුණේ. දැන් එතන සම්පූර්ණයෙන් වෙනස් වෙලා අපේ channel name එකේ පළවෙනි අකුර තමයි මෙතන තියෙන්නේ. හරි. ඊළඟ step එක තමයි අපි දැන් මේ channel එකට අපි logo එකක් දාගන්න ඕනේ. එහෙම නැත්නම් channel එකේ banner එකක් හදාගන්න ඕනේ. මෙන්න මේ දෙකම කරගන්න ඕනේ. ඒක කරන්න නම් ඒකත් අපිට පුළුවන් chat GTP එක හරහා ඒ උදව්වෙන් අපිට channel එකේ logo එකක් create කරගන්න, banner එකක් create කරගන්න මේ වගේ දේවලුත් අපිට බොහොම ලේසියෙන් කරගන්න අවස්ථාවක් තියෙනවා. එහෙනම් අපි දැන් බලමු කොහොමද chat GTP එක හරහා අපේ channel එකට logo එකක් වෙන එකක් create කරගන්නේ. දැන් මම යනවා අර විදිහටම chat GTP එකට කියනවා මට මේකට logo එකක් හදලා දෙන්න කියලා. ඔන්න දැන් මෙයාලා මගේ YouTube channel එකේ logo එක create කරලා මේ විදිහට පේනවා. මේ වගේ එකක් තමයි ඔන්න මට channel එකේ ලැබුණේ. දැන් මම මේකට කැමති නිසා මම මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. මෙන්න මෙතන මේ තලයක් වගේ තියෙන්නේ. මේකෙන් අපිට පුළුවන් මේ logo එක ඩවුන්ලෝඩ් කරගන්න. දැන් ඒක ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. ඊළඟට මම කියනවා මට මේකටම channel එකේ banner එකකුත් create කරලා දෙන්න කියලා. channel එකට banner එකකුත් දාන්න ඕනනේ අපි. දැන් මම කියනවා මේකට banner image එකකුත් මට ඕන කියලා. එතකොට අපි බලමු යාලා banner image එකකුත් ඔන්න දැන් create කරනවා. අනිත් එක විශේෂයෙන්ම කියන්න ඕන ඔයාලා banner image එකක් create කරගන්නවා නම් ඒකේ අර size එකක් තියෙනවා banner එකේ ඒක ඔයාලට බලා ගන්න පුළුවන් අපිට ගියාම මේ වගේ banner එකක් හරිම ලස්සන banner එකක් ඔන්න create කරලා දුන්නා. ඒකත් අපි download කරගමු. හොඳයි දැන් අපි ආපහු යමු අපේ YouTube channel එකට. ඔන්න දැන් අපේ හදපු channel එක දැන් තියෙනවා. ඊළඟට අපි කරන්න යන්න ඕන ඔක්කොටම කලින් අපේ channel එක customize කරගන්න ඕන. ඒකට අපි මෙන්න මෙතන තියෙන customize channel කියන එක click කරගන්න ඕන. ඔයාලට පැහැදිලි නැත්නම් ආයේ channel එක බලන්න. මොකද හරියටම කරන්න step එකකින් step එක හොඳට බලා ගන්න වැරදුනොත් අපරාධයක් වෙන්නේ. ඔන්න දැන් ඔයාලා අර විදිහට ආවම customize channel කියන එකට ආවම මෙන්න මේ වගේ එකක් තමයි පෙන්නන්නේ ඔයාලට. මෙන්න මේ විදිහ එකක්. දැන් අපි හදාගත්තනේ කලින් chat GTP එකකින් අපි banner එක ඒ වගේම logo එක මෙන්න මෙතනට දැන් අපිට upload කරන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ banner image එක upload කරන තැන. දැන් අපි මෙතනට අපේ banner image එක upload කරමු. හරි මේක තමයි අපේ banner image එක. මෙන්න මේ විදිහට අපිට මේක size අපිට හදා ගන්න පුළුවන්. මේ ඊට මෙහෙට කරාම cursor එක හැට මෙහාට කරාම මේ වගේ අපිට ඕන size එකට ඒ වගේ හදා ගන්න පුළුවන්. දැන් මම යන්නේ මේක අපිට මම දැන් මේ නිකන් ඔයාලට පෙන්නන්න. ඔයාලා හිමින් මේ ඔයාලගේ channel එකේ වැඩ කරගනිද්දි මෙන්න මේ විදිහට හිමින් ඔයාලට ඕන විදිහට sizes වෙනස් කරගෙන හදා ගන්න. මම දැන් ඒකේ නිකන් මෙතන දෙනවා.
ඊට පස්සේ මෙතන අපිට තියෙනවා අප්ලෝඩ් කරන්න අපේ channel එකේ logo එක. ඒ අර කිව්වා වගේම අපි කලින් හදාගත්ත logo එක මේ විදිහට අපිට ඒක නම් කිසිම වෙනසක් කරන්න ඕනේ නැහැ. ඒක එතනම තියෙනවා. එතන ඔන්න දැන් හරි අපේ වැඩේ. අපි දැන් channel එකේ banner එක හදාගත්තා. අපේ channel එකේ logo එක දාගත්තා. ඊළඟට අපිට යටට යනකොට තියෙනවා මෙතන name අපේ channel name එක handle එක තියෙනවා automatically description එකක් දාගන්න. මේ වැඩේ කරගන්නත් අපිට උදව් වෙන්නේ ChatGPT ම තමයි. ඉතින් හොඳ description එකක් දාගන්න. මොකද ඒක ගොඩක් වටිනවා අපිට channel එකේ ඉදිරි වැඩ කටයුතු සඳහා. ඒක නිසා හොඳ description එකක් හොඳ එකක් තෝරලා ගන්න. එතකොට අපිට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මම මෙතනට ඇවිල්ලා ආයෙත් එයාලට කියනවා මට මේ හදලා දෙන්න කියලා මෙන්න මේ channel එකට හොඳ description එකක්. දැන් එයාලා මෙන්න මේ විදිහට ලස්සන description එකකුත් මට හදලා එවනවා. බලන්න කොයිතරම් ලේසිද කියලා මේ. හරිම ලස්සනයි. මේ ඔයාලා කරන්න ඉතින් ඉන්නේ. ඔයාලට මේක වෙනස්කම් කරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මෙයාලා දීපු එකම දාන්න යන්නත් එපා. මේකේ අපි අදහස් තියෙනවා නම් අපේ අදහසුත් දාන්න පුළුවන්. මම දැන් මේක නිකන් මෙහෙම කොපි කරගෙන ඇවිල්ලා අපේ channel එක හදපු තැනට ගෙනල්ලා. එතෙන්ට මම දැන් අපි හදපු මේ description එක මෙතනට ගෙනල්ලා තිබ්බා. එතකොට මෙන්න මේ වගේ එකක් වෙන්නේ. ඔයාලට මෙතනට ගෙනල්ලා ඔයාලගේ අදහස් ඔයාලගේ දේවල් වෙනස් කරගන්න ඒවා හොඳට කරගන්න පුළුවන්. මෙතන වචන 1000ක් තමයි ටයිප් වෙන්න පුළුවන්. ඊට වැඩියෙන් බෑ. වචන 1000ට අඩුවෙන් හෝ 1000 ඇතුළත ඔයාලට කැමති විදිහට ඒක වෙනස් කරගන්න පුළුවන්. එතකොට මෙතන ඒක අපිට කිසිම වෙනස් කරන්න නැහැ. මෙතන links කියලා තැනක් තියෙනවා පේනවා ඇති. මේ links කියලා තියෙන තැන තියෙන්නේ ඔයාලට තියෙනවා නම් මේ channel එකට අදාළව එහෙම Facebook account එකක් page එකක් එහෙම නැත්නම් මොනවාද Instagram page එකක් ඒ වගේම TikTok එකක් එහෙම තියෙනවා නම් ඔයාලට පුළුවන් අන්න ඒකේ මෙතන ඔයාලගේ ඒ channel එකේ link එක මෙතනින් දාන්න. මම දැන් එහෙම එකක් දාන්නේ. ඊළඟට වැදගත්ම දේ තමයි මෙන්න මේක. ගොඩක් අය මෙතනට අපි channel එක create කරන්න කලින් Gmail address එකක් හැදුවනේ. ඒ Gmail address එකෙන් එතකොට අපි දැන් මේ channel එකට යන්නේ. මේ මෙන්න මේ Gmail address එකේ හදපු එකේ email එකම මෙතනට අපේ ගොඩක් අය දානවා. ඒ වැරද්ද කරන්න එපා. මෙතනට ඒක දාන්න එපා. ඔයාලා මෙතනට වෙන email address එකක් දාන්න. අපි channel එක create කරපු email එක දාන්න එපා. මොකද එතකොට hack වෙන්න ගොඩක් ඉඩ කඩ තියෙනවා. එකම email එක දානවා නම් ඒක නිසා අනිවාර්යයෙන්ම මෙතනට මතක තියාගෙන වෙන email address එකක් දෙන්න. මම මෙතනට දැන් එහෙම එකක් දාන්න නැහැ. මම මේක පෙන්නන්න ගත්තපු නිසා. අනිත් එක තමයි වැදගත්ම දෙයක් මේක. ඔයාලගේ channel එක create කරාට පස්සේ කෙනෙක්ට ඔයාලගේ channel එකේ subscribe කරගන්න එහෙම නැත්නම් ඒ වගේ වීඩියෝ එකක් බලපුවොත් subscribe කරන්න එහෙම කියලා අපිට වීඩියෝ එකේ අර indicate කරනවනේ. අන්න ඒ වැඩේ කරගන්න මෙන්න මෙතනින් පුළුවන්. මෙතන මේ තියෙනවා වීඩියෝ watermark කියලා. මෙතන upload කරන්න කියලා තියෙනවා අපේ watermark එක අපේ channel එකේ logo එක අපිට මෙතනට දෙන්න පුළුවන්. අපි දැන් මෙතනට ඒක add කරගමු. අපේ channel එකේ logo එක මෙතනට දීලා එතකොට යාලා මේක අපේ වීඩියෝ එකක් හැදුවම ඒ හැදුවාම මෙතන මේ වීඩියෝ එකේ පැත්තකින් අපේ මේ logo එක channel එකේ logo එක යනවා. එතකොට ඔයාගේ කැමති කෙනෙක්ට අපිට subscribe කරගන්න ගියාම අපිට මේ channel එකේ logo එක උඩ click කරාම ටග් ගාලා යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන subscribe කියලා මෙතනක් පෙන්නනවා. ඒක නම් එකම subscribe කරන්න පුළුවන්. ඒක හරියම ලේසි. ඒක දැන් මෙතන ඊට පස්සේ ඇවිත් තියෙනවා end of video, custom start time, entire video කියලා. එතකොට අපිට මෙතනින් තෝරගන්න පුළුවන් end of the video කියන්නේ මෙන්න මේ logo එක පෙන්නන ඔයාගේ වීඩියෝ එක play වෙලා අන්තිමේ විතරයි. play වෙලා අන්තිම ටිකේ විතරයි මේක පෙන්නන්නේ. එහෙම නැත්නම් මෙන්න මේකේ entire video එකේ කියන්නේ මේක දිගටම තියෙනවා. වගේ වීඩියෝ එක play වෙන පටන් ගන්න වෙලේ ඉඳන්ම මේක පෙන්නනවා. ඉතින් ඒක තමයි ගොඩක් සුදුසුයි කියලා හිතෙන්නේ. ඒක නිසා ඒක අපි එතනට මාරු කරමු. මෙතන අපිට link එකක් නැති නිසා මම මේක දැම්මේ නැහැ. link එකක්. ඒක නිසා මට ඒක අවශ්‍ය නැහැ. දැන් අපිට තියෙන්නේ දැන් අපි එකත් හදාගත්තා. මෙතනින් publish day. මෙතන home tab එකෙන් තියෙන්නේ මේ ඔයාලගේ content හදන content අපේ audience එකට පෙන්වන්න ඒ කියන්නේ home tab එකේ පෙන්වන්න පුළුවන් කෙනෙක්. ඒකින් තමයි මේක මේ එළියට ඇදගෙන මෙතන layout තියෙනවා. ඔයාලට දන්නවා ඇති ඔයාලා අපි channel එකකට ගියාම මේකේ තියෙනවා home video, short, playlist ඒ වගේ දේවල්, post මේ වගේ ටිකක් තියෙනවනේ. අන්න ඒව තමයි මෙතනින් තියෙන්නේ. ඉතින් දැන් ඔයාලා කරන්නේ video channel එක videos විතරයි නම් main videos විතරයි නම් ඔයාලට මේක තියලා ඔයාලට පුළුවන් home එකේ මේ සම්වේ ටික විතරක් තියලා videos විතරක් තියන්න. එහෙම නැත්නම් ඔයාලා live මොනවා හරි කරනවා නම් ඒක තියන්න පුළුවන්. short videos විතරක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට මේකක් තියන්න පුළුවන් home එකේ short videos කියලා විතරක් තියන්නත් පුළුවන්. මේක තිබුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ කිසිම. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒක කරන්න. එතකොට දැන් ඒකත් අපි හදාගත්තා. ඒක නිසා අපිට තියෙන ඊළඟට ඒකත් අපි publish දෙන්න ඕන. ඊළඟට තව වැදගත්ම දේ තමයි ඊළඟට අපිට කරන්න තියෙන්නේ channel එකේ ඉතිරි වැඩ ටික. ඒ ටික තමයි විශේෂයෙන්ම අත්‍යවශ්‍යම
ඔක්කොම ටිකක් අවශ්‍යයි. හැබැයි මේ ස්ටෙප් එක නැත්තම් කොහොමවත් අපිට channel එකක් රන් කරගෙන යන්න වෙන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති ඔයාලා දැන් මේ හදපු channel එකේ මෙතන මේ ස්ටුඩියෝ එකේ මෙතන තියෙනවා settings කියලා එකක්. මේ icon එකේ තියෙන settings කියලා ඔන්න එතනට ආවම මෙතන පෙන්නනවා ඔයාලගේ settings හදා ගන්න ඕන විදිය. මෙතන ඔයාලට පේනවා ඇති channel කියලා තියෙනවා. channel එකේ මේ basic info කියන තැන ඔයාලට මෙතන select කරන්න තියෙනවා country එක. ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ ඔයාලා යම්කිසි වීඩියෝ එකක් එහෙම නැත්නම් ඔයාලගේ channel එක ඔයාලා කරන්නේ මෙන්න මේ country එක focus කරලා කියලා. අපි හිතමු ඔයාලා ශ්‍රී ලංකාව මේව focus කරලා තමයි ඔයාලගේ channel එකේ වීඩියෝස් හදන්නේ කියලා. එහෙමනම් ඔයා මෙතනට දෙන්න ඕන ශ්‍රී ලංකා කියන එක අපි මෙතනින් select කරන්න ඕන. ශ්‍රී ලංකා කියන අපේ name එක select කරලා මෙතන. ඊළඟට මෙතන keywords. keywords කියන එක බොහොම වැදගත්. keywords කියන එක හරිම වැදගත් අපේ channel එකේ හඳුනා ගන්න. ඒ කියන්නේ අපේ channel එක තාම අලුත් නිසා ඉදිරියට මිනිස්සු අතරට යන්න අපේ channel එකේ keywords ගොඩක් අනිවාර්යයෙන්ම උමනා වෙනවා. මෙතනට අනිවාර්යයෙන්ම දාන්න ඕන ඔයාගේ channel එකේ name එක. අපිට අනිවාර්යයෙන්ම අපේ channel එකේ name එකත් එක්කම keywords දාන්න අවශ්‍යයි. keywords ගන්න අපිට ක්‍රමයක් තියෙනවා. keywords අපිට ගන්න පුළුවන් channel එකට ඔයාලා හොඳට බලන්න channel එකකට ගිහිල්ලා අනිවාර්යයෙන්ම මේ දේ කරන බලන්න ඔයාලා. හැබැයි ඔයාලා දැන් අපි මේ හදපු YouTube channel එකෙන් කීයටවත්ම ඒ වැඩේ කරන්න එපා. ඔයාලා වෙනම account එකකින් ගිහිල්ලා ඒක search කරන්න. ඔයාලා ගිහින් බලන්න YouTube එකට මම දැන් මෙතන මේ නිකන් search කරලා පෙන්නන්නම් ඔයාලට. ඔයාලගේ නිකන් account එකකින් ගිහිල්ලා ඔය cooking සම්බන්ධ channel තියෙනවනේ. අන්නේ channel වල ඔයාලා ඒ වගේ channel එකක් නිකන් මේ වගේ සර්ච් කරාම cooking videos හරි ඒ වගේ සර්ච් මේ වැඩි ඔයාලගේ මේ දැන් හදන account එකෙන් බලන්න යන්න එපා කීයටවත්. මෙන්න මේ වගේ ගොඩාක් views ගියපු මිලියන ගණන් views ගියපු channel තියෙනවනේ මේ 6 million මෙතන තියෙනවා. ඒ වගේ මේ 33 million. ඔයාලට මෙතන දැනට සර්ච් වෙද්දී ඔයාලා බලන්නකො මෙතන දැන් අපි channel එක ඔයාලට හොඳම දේ තමයි ඔයාලා හදන YouTube channel එකෙන් යන්න එපා. මෙතන අපි ගිහිල්ලා නිකන් cooking videos කියලා ගහන්නකො. එතකොට ඔයාලට එනවා මෙන්න මේ වගේ ටිකක් බලා ගන්න පුළුවන් cooking videos cooking මේ වගේ ගොඩක්. ඒ කියන්නේ ගොඩක් අය සර්ච් කරන විදිය. මේ සර්ච් කරන විදියෙන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මේ වගේ ටිකක් අරගෙන ඔයාලගේ channel එකේ keywords වලට දාන්න. මොකද මේවා මේ විදිහට තමයි මිනිස්සු search කරන්නේ. දැන් cooking videos, cooking challenge ඒ වගේ දේවල් යන්නේ. එතකොට cooking recipe ඔයාලට මේ වගේ මෙන්න මේ වගේ කැමති ඔයාලට ඔයාගේ channel එකට ගැලපෙන keywords ටිකක් තෝරගෙන ඔයාලට පුළුවන් මෙතනට add කරන්න. මම දැන් නිකන් මෙතනින් දානවා cooking channel ඒ වගේ. ඔයාලා මීට වැඩි හොඳට මේක අපිට පුළුවන් මෙතන ඔයාලට පෙන්නනවා 500ක්. මෙතන මේ 500ක් වචන දාන්න පුළුවන්. ඉතින් ඒක නිසා හොඳටම උපරිම ප්‍රයෝජනය ගන්න මේ keywords දාන එකෙන් එකකින් ලොකු වට ඔයාලගේ channel එක reach වෙන්න බලපානවා. ඒක නිසා මෙතනට අර cooking videos ඒ වගේ මම දැන් මේ මෙතනට නිකන් දාගෙන යනවා. අර search වෙන විදිහේ keywords ටික. දැන් මම මේ ටික විතරයි දැනට තාන්නේ මට අදාළ ඒක අවශ්‍ය නැති නිසා. ඊළඟට මෙතන ඔයාලට එනවා advanced settings කියලා තැනක්. මෙන්න මේකේ අපිට වෙනස් කරන්න කිසිම දෙයක් නැහැ. ඉතින් මෙතන තියෙනවා automatically මේක ඇවිල්ලා මෙතන ඔයාලගේ වීඩියෝ එක හැමෝටම බලන්න පුළුවන් විදිහේ වීඩියෝ එකක් නම් එතන ඔයාලට ක්ලික් කරන්න පුළුවන්. නැත්නම් kids වලට විතරක් නම් මේ channel එක ඔයා හැදුවේ kids කියන එක ඔයාලට මේ විදිහට ටික එකක් දා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් එහෙම නැත්නම් ඔයාගේ channel එක තියෙන videos ඕනම කෙනෙක්ට වැඩි හිටි බාලා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඕන කෙනෙක්ට බලන්න පුළුවන් නම් මේ ටික එක තාර්තියක්. ඊපස්සේ මෙන්න මෙතන තියෙනවා ඊළඟ step එක. මෙන්න මේ step එක ගොඩාක් වැදගත් step එකක්. ඒක ගොඩාක් අයට මම මෙන්න මේ වීඩියෝ එකේ මම මුලදී පටන් ගන්නකොටත් කිව්වා YouTube channel එක හදද්දී 2025 දී අනිවාර්යයෙන්ම වැදගත් වෙන tip එකක් තියෙනවා. ඒක මොකක්ද කියලා. ඉතින් ඒක නිසා ඔයාලගේ YouTube channel එක ඉක්මනටම verify කරගන්න ඕන නම් මෙන්න මේ step එක අනිවාර්යයෙන්ම වැදගත්. දැන් මේක automatically කොහොමද ඕකේ වෙලා තියෙන්නේ. දැන් මෙතන තියෙන ඔයාලගේ phone number එක verify කරගන්න. එතකොට අපි මෙන්න මේ verify phone number කියන එකට ගියහම ඔයාලා මෙතන දෙන්න ඕනේ. මෙතන කොහොමද select your country කියන එක ශ්‍රී ලංකා කියලා දෙන්න. මෙතන තියෙනවා text me the verification code කියලා. ඒක ඔයාලට text එකක් විදියට එනවා නම් එහෙමයි call එකක් විදියට කැමති නම් ඒ විදියටත් ඔයාලා ටික එක දාන්න පුළුවන්. මෙතන ඔයාගේ country එක select කරගන්න තියෙන මේක ශ්‍රී ලංකා කියලා දෙන්න. මෙතන මෙන්න මේක විශේෂ what is your phone number. මෙතනට දැන් මීට කලින් ගිය අවුරුද්දේ වගේ ඉඳන් අපි channel එකක් හදනවා නම් අනිවාර්යයෙන්ම මෙතනට බොහොම අමාරු වුණා අපේ phone number එක verify කරගන්න. ගොඩක් ලොකු අමාරු වැඩක් වුණා. ගොඩක් කලාවට mobitel numbers එහෙම
ගත්තෙම නැහැ ඩයලොග් නම්බර්ස් උත් ගත්තෙම නැහැ. කියන්නේ ගොඩක් අපිට මේ වැඩේ කරගන්න ලොකු අමාරු තත්වයකට මුහුණ දෙන්න උනා. මොකද මම පෞද්ගලිකව මගේ කලින් channel දෙකම ක්‍රියේට් කරපු වෙලාවේ මටත් මම ගොඩක් try කරලා තමයි ෆෝන් නම්බර් එක verify කරගත්තේ. හැබැයි මේ දැන් මේ 2025 කිසිම ගැටලුවක් නැතුව ඔයාලට channel එකක් ක්‍රියේට් කරගනිද්දි මෙතෙන් ෆෝන් නම්බර් එක දාන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න කිසිම ගැටලුවක් නැතුව ඔයාලට එකවරම මේ ෆෝන් නම්බර් එක verify කරගන්න පුළුවන්. ඔයාලා ඩයලොග් ඔයාලගේ නම්බර් එකක් use කරොත් අනිවාර්යයෙන්ම ඩයලොග් නම්බර් එකක් use කරලා බලන්න මේක හරියටම verify කරගන්න පුළුවන්. මම දැන් මෙතනට මගේ නම්බර් එකක් දාගන්න නැහැ. මොකද මම මේක ඔයාලට පෙන්නන්න කරපු channel එක නිසා අනිවාර්යයෙන්ම මම ඔයාලට මේ කියන්නේ මෙතනට අනිවාර්යයෙන්ම ඩයලොග් නම්බර් එකක් දාන්න. ඒ වෙලෙම ඔයාලට channel එක verify කරගන්න හැකියාව තියෙනවා. එතකොට අපි ඊළඟ step එකට යමු. ඊළඟට මෙතන තියෙනවා මෙන්න මේක. මෙතන දැන් අපි verify කරගත්තනේ. දැන් ඔයා ඩයලොග් නම්බර් එකක් දාගත්තා. මේක ඕකේ. කිසිම ගැටලුවක් නැහැ. ඊළඟට තියෙනවා ඊළඟ step එක මෙන්න මේක. එතන තියෙන්නේ ඔයාලගේ එක්ක වීඩියෝ වෙරිෆිකේෂන් එකක් කරන්න ඕනේ. එහෙම නැත්නම් valid ID එකක් දෙන්න ඕනේ. එහෙම ඒ දෙක තමයි ගොඩක් වෙලාවට යන්නේ. හැබැයි මෙතන valid ID එක දෙන්න කියන තැන කිසිම වෙලාවක දැන් ඔයාලා පාවිච්චි කරන ජාතික හැඳුනුම්පත් ගොඩක් අයගේ තියෙන සිංහල භාෂාවෙන්නේ. මෙතනට අපේ සිංහල භාෂාවෙන් තියෙන identity එක ගන්නෙ නැහැ. ඔයාලගේ driving license එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒක දෙන්න. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන නිසා ඒක කිසි ගැටලුවක් නැතුව මෙතනට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙනවා වීඩියෝ වෙරිෆිකේෂන් එකක් කියලා. ඒක ලොකු දෙයක් නැහැ. ඔයාලට පුළුවන් මේක කරන්න. හැබැයි මේ වීඩියෝ වෙරිෆිකේෂන් එක කරන්න ඕන ඔයාලගේ ෆෝන් එකෙන්. මොකද මේ ෆෝන් එක ඇරෙන්න ඔයාලට බෑ මේක ඔයාලගේ ලැප්ටොප් එකෙන් හරි ඩෙස්ක්ටොප් එකෙන් හරි කරන්න ඕන. එහෙනම් මම ඊළඟ වීඩියෝ එකෙන් ඒක අරගෙන එනකම් ඔන්න අපි දැනට මේ channel එකේ හදපු වැඩ කටයුතු ටික මෙතනින් ඉවර කරා. මම ඊළඟට ඔයාලට අරන් එන්නම් කොහොමද අපි මේක අපේ මොබයිල් ෆෝන් එකෙන් මෙන්න මේ ස්ටෙප් එක වෙරිෆයි කරගන්නේ. එතකොට ඔයාලගේ channel එක කොහොමද අපි හදාගෙන ඉවර කරගන්නේ කියලා. ඉතින් තව ගොඩක් දේවල් තියෙනවා 2025 ලොකු වෙනස්කම් නැහැ. හැබැයි සුළු වෙනස්කම් තියෙනවා. මේ සුළු වෙනස්කම් වලින් තමයි අපේ YouTube channel එක කොයිතරම් දුරට reach එකක් ගන්නවද කියලා තීරණය වෙන්නේ. ඉතින් ඒක නිසා දිගටම එකතු වෙලා ඉන්න. ඊළඟ වගේ වීඩියෝ එකකින් මම අනිවාර්යයෙන්ම අරගෙන එන්නම් කොහොමද ඔයාලා මේක හරියටම ඔයාලගේ mobile phone එකෙන් verify කරගන්නේ කොහොමද කියන එක අරගෙන. ඉතින් එතකන් ඔයාලා මේ වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. අපි ඉස්සරහටත් තව අලුත් steps තියෙන ඒවා අරගෙන අනිවාර්යයෙන්ම වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්න.